සුබ දවසක් ඔබ සියලු දෙනාටම. ඉතින් අපි ඊයේ දවස තුල ආරම්භයක් ලෙස මෙම ශුද්ධෝ සතියෙහි ප්‍රධාන දිනයන් පිළිබඳව කතා කරන්නට පටන් ගත්තා. මෙහිදී විශේෂයෙන්ම මහා බ්‍රහස්පතින්දා දින, මහා සිකුරාදා දිනය, ආලිලුව සෙනසුරාදා සහ පාසුකු දිනයන් පිළිබඳව අදහස් ඔබ හා සමග බෙදා ගන්නටයි අප සූදානම් වන්නේ. ඉතින් අද දිනේදී සුපුරුදු පරිදි අපගේ මී සම්සේවක ගරු ඉන්ද්‍රා රත්නසිරි පියතුමන් අප හා සමග සම්බන්ධ වෙනවා. ජෙසුපීටයි පියතුමනි. ජෙසුපීටයි. පියතුමනි, අපි ඊයේ මුලපිරීමක් කරනු ලැබුවා මෙම ශුද්ධ සතියේ විශේෂිත වූ දිනයන් පිළිබඳව කතා කරන්නට. මෙහිදී අපි අද දවසේදී විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා මහා බ්‍රහස්පතින්දා දිනය පිළිබඳව කතා කරන්නට. මහා බ්‍රහස්පතින්දා දිනය පිළිබඳව අපි අදහස් දක්වද්දී අපගේ විශේෂයෙන්ම අපට සිහිවෙන දේ තමයි ජේසුස් ස්වාමීන් වහන්සේ විසින් තම ගෝලයන්ගේ පාද දෝහණය කිරීම. ඉතින් පියතුමනි, ඔබ වහන්සේට මා ආරාධනා කරනවා මේ පිළිබඳව අපගේ සදහවත් ජනතාවට අපි දන්න සහ අපගේ මතකයට එන මෙම පාද දෝහණයට එහා යම්කිසි අදහස් දැක්වීමක් ඔබ වහන්සේ සිදු කරොත්. හොඳයි, අපි මහා බ්‍රහස්පතින්දා දවස මලින්ද කිව්වා වගේ ජේසු තම ශ්‍රාවකින්ගේ පාද දෝවණය කරපු සිදුවීම තමයි ශුද්ධවල්තාරයේ සිද්ධ කරන්නේ. මහා බ්‍රහස්පතින්දා පාද දෝවණය කිරීම අපි සාමාන්‍යයෙන් ජෝන්තුමාගේ සුභාරංචිය තමයි මෙය සඳහා යොදාගන්නේ. ජේසු පාද දෝවණය කරනවා. පේදුරුතුමා කියනවා ඔබ වහන්සේට මගේ පාද දෝවණය කරන්නට ඉඩ දෙන්නේ නැහැ. එතකොට ජේසු කියනවා ඔබ මට ඔබගේ පාද දෝවණය කරන්නට ඉඩ නොදුන්නොත් ඔබත් මාත් අතර කිසි ගනුදෙනුවක් නැහැ. කිසි සම්බන්ධයක් නැහැ. මේ සම්බන්ධතාවය ගැන තමයි අපි දීවසප්‍රසාද වහන්සේ මුල් කරගෙනත් කතා කරන්නේ. ජෝන්තුමා මහා බ්‍රහස්පතින්දා සිදුවීමේදී පාද දෝවණය කිරීම ගැන කතා කරනවා විශේෂයෙන්. හැබැයි දීවසප්‍රසාද වහන්සේ ගැන කතා කරන්නේ නැහැ. උන්වහන්සේ වෙනම සවිස්තරවම කතා කරනවා දීවසප්‍රසාද වහන්සේ ගැන. ඉතින් මේ පාද දෝවණය කිරීම සිදුවීම අපි ජේසුගේ බැහැපත්කම ගැන මෙනෙහි කරනවා. අපි කියනවා උන්වහන්සේ නිහතමානී රජ කෙනෙක්, බැහැපත්කමේ රජ කෙනෙක්. එතකොට ශ්‍රාවකයන්ට ආරාධනා කරන්නේ බැහැපත්කම තුළ උන්ගේ ජීවිත ගොනු කර ගන්නටයි. ඔබ කිව්වා වගේ බොහොම පැහැදිලිව පාද දෝවණය කිරීමේ සිදුවීම ආශ්‍රිතව අපි දැනගන්නට ඕන මූලිකම සත්‍යතාවය. එපමණක් නෙමෙයි, අපි දන්නවා මේ වගේ දවසක මේ වගේ පසුබිමක තමයි ජේසු දේව සප්‍රසාද වහන්සේ සහ නිල පූජකවරය කියන සක්‍රමේන්තු ද්විත්වය ස්ථාපිත කළේ. ඒක නිසා මහා බ්‍රහස්පතින්දා දවස මලින්ද පූජකවරය තුළ ජීවත් වෙන පූජා ප්‍රසාදිවරුන්ගේ දිනය හැටියටත් අපි සලකන. මොකද මේ වගේ දවසක තමයි නිල පූජකවරය ස්ථාපිත කරන ලද්දේ. ඒ තුළ තමයි අපේ දූත කාර්යය ගොනු වෙන්නේ. එතන පියතුමනි, පොඩි බාධා කිරීමක් සිදු කරොත් එහෙම අපි මේ ලබන අපගේ කතෝලිකයන් ලෙස අපි අපගේ ජීවිතය තුළ ලබන ප්‍රධාන ප්‍රසාද නිදහන 7න් වහන්සේ දැන් ප්‍රකාශ කරන ආකාරයට ප්‍රසාද නිදහන 2ක් උන්වහන්සේ මේ මහා බ්‍රහස්පතින්දා දින ස්ථාපිත කරනු ලැබලා තියෙනවා. ඔව්, දේවසප්‍රසාද වහන්සේ කියලා කියන්නේ සක්‍රමේන්තුවලත් සක්‍රමේන්තුව, the sacrament of all the sacraments. ඒ වගේම දේවසප්‍රසාද වහන්සේ ගැන කතා කරන්නට වගේ අවස්ථාව තියෙනවා නිල පූජකවරයා. එතකොට මේ සක්‍රමේන්තු දෙකේ සම්බන්ධතාවය ගැන කතා කරනවා. එතකොට ඔබතුමා කිව්වා වගේ දේවප්‍රසාද නිදාන 7 ප්‍රධාන දේවප්‍රසාද නිදාන 2ක්. අපේ කතෝලික ජීවිතය පදනම් වෙන්නේ විශ්වාසයයි. අපි කියනවා විශ්වාසයේ කිරීටය තමයි දේවප්‍රසාද නිදාන. දේවප්‍රසාද නිදානවල කිරීටය තමයි දේවසප්‍රසාද වහන්සේ.
සංඝිකත්වයේ මහා දේව ප්‍රසාද නිධානය කියලා අපි සමරනවා. ඒක තමයි දේව වන්දනාත්මකව අපි හැම දිවි පූජාවකදීම සමරන්නේ. සැමරීම ගැන කතා කරද්දී අපි කියන දේව වන්දනාත්මක ක්ෂේත්‍රය. ජීවත් කරවීම ගැන කතා කරද්දී අපි කියනවා සක්‍රමේන්තු පැතිකඩ. ඒතකොට දේව ප්‍රසාද නිධානයේ සක්‍රමේන්තු පැතිකඩ ගැන කතා කරද්දී මලින්ද ජීවත් වීම ගැන කතා කරනවා. සැමරීම ගැන කතා කරද්දී අපි රුදින දීව පූජාවට වෙලා සහභාගී වෙනවා. සහභාගී වෙලා සමරන දේ තමයි ජීවත් කරන්නට ඕන අපගේ ප්‍රායෝගික ජීවිත රටාව තුළ. එහෙම ජීවත් නොකළොත් සැමරීමක් පමණක් බවට පත් වෙනවා. ඒතර වත්පිළිවෙතකට ගොනු වෙච්ච කතෝලික කමක් ගැන තමයි ඉස්මතු වෙන්නේ. හැබැයි අපෙන් අපේක්ෂා කරන්නේ වත්පිළිවෙත් භක්ති අභ්‍යාස අභිබවා යන සාක්ෂි දරන කතෝලික ජීවිතයකට මුලපිරීමක් ගැනයි. ඒ අදහස තමයි බොහොම සරලව මහා බ්‍රහස්පතින්දා දේව වන්දනාවේ තේමාවන් සමග අපගේ ජීවිතවලට සමීප කරන්නේ. ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි.